මංගලකම ඉස්සෙල්ලා අපි හම්බුනේ ප්‍රශ්න විසඳගන්න පුළුවන්. මාවෙක ඉස්සෙල්ලා මේ පාර නෑ පාර මේ අහගෙන හිටිය ඔක්කොටම බලා ගන්න ඕනේ විසඳනවද කියලා. නෑ විසඳන්න මම විසඳන්නේ ආවේ. මේ අර මිනිස්සු නෑ පොඩකින් ඒගොල්ලන්ට මේ අම්මා කෙනෙකුට වෙන සාධාරණ බලලා යන්න ඕනේ. පොඩකින් මගේ මුදු මහත්තයෝ මහත්තයාගේ බලන්න ඉස්සලා හාමුදුරන්ගේ පොඩ්ඩක් ආගෙන ඉන්නකෝ. කියන්නකෝ බාන්සි පැමිණෙන්න. මේ අම්මට අවුරුදු 103යි. හරි. මේ අම්මා කෙනත් ආගෙන ඉන්නවා අංගර කැලේ පොල්ලතු පැලක. ඊට පස්සේ මේ මෙතන සාලුවට ගිහින් තියෙන ගෑස් සුද්ධ කරා මේ අම්මව නවත්තන්න. ඊට පස්සේ පොලිසිය OIC ආවා. කොහෙද මංගලකම. විස්තරය ඇහුවා. ඇහුවට පස්සේ මේ ළමයා කිව්වා අපිව එලෙව්වා අපිට කිව්වේ කොහෙද පොලිසිය? නෑ ඊට ඉස්සෙල්ලා පොලිසිය. හතලක පොලිසිය. ඊට පස්සේ හතලකින් එලෙව්වට පස්සේ කොහෙටද ආවේ? මංගලකමට. මංගලකමින් එලෙව්වට පස්සේ කොහෙටද ගියේ? ගහක් යටට. ඊට පස්සේ දැන් OIC ඇවිල්ලා මොකද්ද කිව්වේ? ගිහින් දාපන් මහලු මඩමකට කියලා. ඊට පස්සේ මේ ළමයා මොකද්ද කිව්වේ? මගේ අත්තම්මා මං ගහක් යට හරි රැක ගන්නවා කියලා. ඊට පස්සේ නිලධාරි දෙන්නෙක් දැම්ම ලියන්න හෙට උසාවි දාන්න. හරිද කියලා අහන්න. හරි. දැන් අපි හරියට අපි නිවැරදි කරමු අපි අහන්න. දැන් මේ අම්මයි අයින් කරගන්න. ඔබතුමා මේක නීතිය ක්‍රියාත්මක කරනවද? මොකද්ද නීතිය? මොකද OIC මහත්තයා කියන්නේ OIC මහත්තයා කියන්නේ එකපාරක් නඩු දාපු මිනිහෙක් නෙමෙයි මට. පොඩකින්ද මේ ගමේ මිනිස්සුන්ට එකපාරක් නඩු දාපු මිනිහෙක් නෙමෙයි. කොහොර ගෑනිටෙන්ද කියන්නේ? අර ගෑනිටෙන්ද කියන්නේ පොඩකින්ද කියන කවුදද? මේ ඉන්නවා. තුම් පොලකට කොටලා. මේ ගෑනිට තුම් පොලකට කොටලා. ඒ ගෑනි ඉස්පිරිතාලේ හිටියත් නීතිය ක්‍රියාත්මක කරපු OIC කෙනෙක් නෙමෙයි. සිංහල මිනිස්සුන්ට කිසි කෙනෙකුට ගයක් හදා ගන්න දෙන්නේ නැහැ. සියලුම සිංහල මිනිස්සුන්ට එළවනවා. ඒ නිසා මේ පිළිබඳව පොලිස්පතිට මීට මාස 6කට කලින් මම දීලා තියෙනවා. මඩ කලපිය සීනියර් DIGට මගේ අතින්ම අරගෙන ගිහින් දීලා තියෙනවා මීට මාස 6කට කලින්. නීතියක් ක්‍රියාත්මක වෙච්ච නැති නිසා මේක නීතිය දන්නවා කියලා සිංහයා වෙලා. ඒ නිසා මගේ මහත්තයා ඔබතුමාට ගරු කරනවා. අපිට ඒක ප්‍රශ්නයක් නෑ. මම පොලිසිය බත් කන්නේ අවුරුදු 22ක්. මම කොටින්ගේ බතුත් කෑවා පොලිසිය බතුත් කෑවා. හැබැයි මම එකක් කියනවා. OIC දැන් පොතේ ඔක්කොම ලියලා තියෙන්නේ. ඒවා කටු ගන්නකම් අපි මෙතන යන්නේ නැහැ. එන්න කියන්න OIC මහත්තයාට. මම ආවනේ. එයා පැහැදිලිව කියනවනේ නඩු දාන්න කියලා. නෑ නඩු දාන්නේ. හෙට උසාවියට යන්න උනොත් මොකද වෙන්නේ? හෙට අපිට උසාවියට යන්න උනොත් මොකද වෙන්නේ? අපි හම්බුනේ සංසුන් වෙනකොට පොඩ්ඩක්. මෙහෙම කඩවලලා මේ ප්‍රශ්න විසඳ ගන්න බෑනේ. ඉස්සෙල්ලා මේ ඔබ වහන්සේ ඉස්සෙල්ලා මම මේ දේශ පොලිස් අධිකාරිය මේ ඔක්කොම ගන්න බෑ. දේශ පොලිස් අධිකාරිතුමෙක් කතා කරන්නේ. ඔක්කොම ගන්න. හරි දැන් ඉස්සෙල්ලා කරුණාකරලා අපි හම්බුනේ අපි මේ වාහන ටිකට යන්න ආරිනේ. යන්නilla මේ ප්‍රශ්නේ වහන්සේ මේගොල්ලන් කියනවා පැමිණිලා තියෙනවා මේක බලලා අවශ්‍ය දේ නීත්‍යානුකූල පියවරන එහෙම එකපාරට කාටවත් නඩු දාන්න බෑ. හරි. ඔබතුමා නෑ මේ හන්ද. ගෝ නඩු දාන්න ඉන්න එන්න කියන්න. දැන් නඩු OIC මහත්තයා නඩු දාන්න කට්ටියට එන්න කියන පොඩ්ඩක් ඉන්න බඩ ඉන්න. OIC මහත්තයා නඩු දාන්න කට්ටියට බැරි වෙනවා. ඒක මට යන්න වෙනවා. පාට නඩු දාන්න මේ දෙන්නේ. හරි. මේ අද නඩු දාන්න ඉන්නවා. ආයි කවුද නඩු දාන්න ඉන්න ආයෙත්? මගේ පුතා කපලා OIC කෙල්ලෙන් දෙන්න ගියා. මේ නඩු දාන්න ඉන්න OIC. නඩු දාන්න ඉන්න. මේ OIC නඩු දාන්න පානිත් එමු. එන්න කියන ඔක්කොටම. අපි හංගුනේ පූර්ණිමා. නඩු දාන්න මට බලා ගන්න පුළුවන්. මමනේ මේ පූර්ණිමා. මට ඒක බලා ගන්න පුළුවන්. අපි දන්නවා පොලිසිය බැලිල්ලක් දන්නවා නොබැලිල්ලක් දන්නවා. අපි ඒකද මේ රටේ ඔක්කොම මේ ශ්‍රී ලංකාවම දන්නවා පොලිසිය නීතිය. ඒ නිසා කරුණා කරලා කියන්නේ අපිට වදයක් වෙන්න එපා. අපේ ජීවිතවලට ඇණයක් වෙන්න එපා. අපි මේ විසඳන්නේ සාධාරණ ප්‍රශ්න. OICට වගකීමෙන් කියන්න ඕනේ මෙතෙන්ට ගෙන්නලා අපි ඉදිරිපිට. නෑ අපි ඉදිරිපිට කියන්න ඕනේ. අපි ඉදිරිපිට යන්න එපා එකක්වත් ජාතියේ නාමයෙන්. එන්න කියන්නේ OICට. එන්න කියන්නේ OICට. නැත්තම් DIG ගන්නන්න. නැත්නම් පළාත DIG ගන්න. තමයි මේ පැත්ත බාරව ඉන්නේ. මට වැඩි කෙනෙක් නෑ මෙහෙ. මට සැකයි. අපිට සැකයි. පොරොන්දු දෙන්න දාන ලිඛිතව පොරොන්දු දෙන්න අපිට නඩු දාන්න මේ ළමයට නඩු දාන්න නෑ කිසි කෙනෙකුට නඩු දාන්න නෑ. මම ඒක ඔයගොල්ලෝ ඇවිල්ලා මාව එට උදේ මගේ ඔෆිස් එකට දාන්න වෙන්න. ඔයගොල්ලන්ගේ පැමිණිල්ලක් තියෙනවා මම ලියලා මංගලකම OIC අපිට එපා. අත්ත ඕනද? මංගලකම පොලිසිය ඕනද? මංගලකම OIC අපිට එපා. මංගලකම අපිට එපා. OIC අපිට එපා. මේ ප්‍රශ්නේ මට විසඳන්න බැරි වෙනවනේ අපි හන්දුම. ඔබතුමා ඒ දේ කරනවද? මම ඉස්සෙල්ලා බලන්න ඕනේ මේ ආගේ පැමිණිල්ල මොකක්ද? අර කොහෙද මේ ඇඹිලි පිටිය මිනි මරපු එක වගේද? ඒ වගේද? වැඩි කතා කරන්නේ. අර ඇඹිලි පිටිය මරපු එක වගේද? නෑ ඔබ වහන්සේ මොකද්ද මේ කරන්නේ? හරිද? කරන්නේ. මේ අම්මට නඩු දාපු එක පොතේ කැන්සල් කරන්න ඕනේ ගෙන්නලා. කරුණාකරලා මේ අය අයින් කරලා මේ පාර දෙන්න මට. හරි. ඔබතුමා අපිට සාධාරණ ගමන් කොහොමද ඔබ වහන්සේට ඉතින් මාව ඉස්සර ගමේ කට්ටියට එන්න කියන මෙතන පොඩ කට්ටිය නික්මට පොඩ කියන ගමේ කට්ටිය යන්න. අනිත් අය පැත්තට ගමේ අය යන්න. 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 අනිත් අය පොතේ නිකන්. අපේ
මංගලගම පොලිසිය මේක වීඩියෝ කරගන්න. මේක වීඩියෝ කරගන්න. මේක වීඩියෝ කරගන්න. අපි ඔක්කොම ඔප්පු කරනවා මංගලගම OIC ගේ වැරදි ටික තේරුම් අරගෙන අයින් කරනකන් අපි මේක අතාරින්නේ. අපි අතාරින්නේ නෑ බුදු මාර්ගය වලින්. මගේ බුදු මහත්තයා ඔබතුමාගෙන් කියන්නේ මොකද්ද? මේ අම්මට මෙහෙම ඉඳලා අයින් කරගන්න. ඇයි? නේ ළමයි. ඔය අම්මා අයින් කරගන්නකෝ. වීඩියෝ එක තියෙනවනේ. හරි හොඳයි. මේ යාළුවාට ළඟ හිටිය එකයි මෙන්න මේ තලේ හිටියේ. මේ තලේ තමයි ගෙනත් දාගෙන හිටියේ. මීට ඉස්සලා ඉඳලා තියෙන 10 කියලා. මගේ බුදු මහත්තයා මොකද්ද මගෙන් දැනගන්න ඕනේ?